ආයුබෝවන් කියලා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ තවත් අලුත්ම වීඩියෝ එකකට. අද අපි කතා කරන්නේ ලෝකයේ වන්දවීමේ යාමේ තර්ජනයට ලක්වී ඇති ප්‍රසිද්ධ සත්ව වර්ග 5න් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1. අමෝ ලෙපෝඩ් කියන්නේ ලෝකයේ ඉතාමත් දුර්ලභ කොටි වර්ගයක්. මේ සත්වයා ප්‍රධාන වශයෙන් රෂ්යා සහ චයිනා සීමා ආසන්නයේ හිම සහිත වනාන්තරවල ජීවත් වෙනවා. විශේෂ තොරතුරු විද්‍යාත්මක නාමය පැන්තෙරපාඩස් ඔරියන්ටාලිස් වර්ගයා ලෙපෝඩ්. කොටි විශේෂයක්. වේගය පැයට කිමී 57ක් පමණ. බර කිලෝ 30-50 අතර. ආහාර මුවන් කුඩා සතුන් වල් ඌරා. විශේෂ ලක්ෂණ දිගු සහ ඝන රෝම ඇති නිසා හිම ප්‍රදේශවල ජීවත් වෙන්න පුළුවන්. ලස්සන කහ පැහැති සම සහ කළු වට ලැප තියෙනවා. දැනට ලෝකයේ ඉතිරිව සිටින අමූර් ලෙපෝඩ් සංඛ්‍යාව ඉතාමත් අඩුයි. ඒ නිසා මෙය ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ් ලෙස වර්ගීකරණය කරලා තියෙනවා. අංක 2. ජාවාන් රයිනෝ. ජාවාන් රයිනෝ කියන්නේ ලෝකයේ ඉතාමත් දුර්ලභ සහ වන්දවීමේ දැඩි තර්ජනයට ලක් වූ ගෙන්ඩ විශේෂයක්. මේ සත්වයා ප්‍රධාන වශයෙන් ජීවත් වෙන්නේ ඉන්ඩොනේෂියාහි වනාන්තර ප්‍රදේශවලයි. විද්‍යාත්මක නාමය රයිනොසරස් සොන්ඩයිකස්. උස මීටර් 1.7ත් 1.7ත් පමණ වෙනවා. බර කිලෝ 900ත් 2300ත් අතර වෙනවා. ආහාර කොළ පැලෑටි කුඩා අතු. ජීවිත කාලය අවුරුදු 30-40ත් පමණ කාලයක් වෙනවා. දැනට ලෝකයේ ඉතිරිව සිටින ජාවන් රයිනෝ ගණන ඉතාමත් අඩුයි. මෙම සපුන්ගේ විශේෂ ලක්ෂණ සාමාන්‍ය ගැන්ඩෙකුට වඩා කුඩා ශරීරයේ සම තහඩු වගේ පෙනෙනවා. සාමාන්‍යයෙන් ඉතා නිහඬ සහ මිනිසුන්ගෙන් ඈත්ව ජීවත් වෙනවා. මෙයාව ලෝකයේ දුර්ලභම විශාල සත්වයන්ගෙන් එකක් ලෙසත් හඳුන්වනවා. අංක 3. සී ටර්ටල් කියන්නේ මුහුදේ ජීවත් වන ඉතා පැරණි සත්ව විශේෂයක්. ඩයිනසෝරයන් ජීවත් වූ කාලයේ සිටම මේ සතුන් ලෝකයේ සිටි බව විද්‍යාඥයන් කියනවා. සී ටර්ටල්ගේ විශේෂ තොරතුරු. සී ටර්ටල් වර්ග 7ක් පමණ ඉන්නවා. ජීවිත කාලය අවුරුදු 50-100ත් අතර කියනවා. ආහාර ජෙලිෆිෂ් මුහුදු පැලෑටි කුඩා ජලජ සතුන් ජීවත් වන ස්ථාන උණුසුම් මුහුදු සහ සාගර විශේෂ ලක්ෂණ දිගු දුර මුහුදේ පිහිනන්න පුළුවන් උපන් වෙරළටම ආපසු ඇවිත් බිත්තර දමනවා. ඉතා හොඳ දිශා හඳුනා ගැනීමේ තියෙනවා. සී ටර්ටල් එක උපන් වෙරළ හඳුනාගෙන අවුරුදු ගණනාවකට පසුත් එම තැනටම ආපසු එනවා. ඒ සත්ව ලෝකයේ අතිශය අමුතු හැකියාවක් ලෙස සැලකෙනවා. අංක 4. රෙඩ් පැන්ඩා කියන්නේ ලෝකයේ ඉතාමත් හුරුබුහුටි සහ දුර්ලභ සත්ව විශේෂයක්. මේ සත්වයා ප්‍රධාන වශයෙන් නෙපල්, චයිනා, ඉන්දියා සහ හිමාලය ආශ්‍රිත කන්දුකර වනාන්තරවල ජීවත් වෙනවා. රෙඩ් පැන්ඩාගේ විශේෂ තොරතුරු විද්‍යාත්මක නාමය ඇයිලුරස් ෆොල්ගන්ස්. බර කිලෝ 3-6ත් අතර. දිග සෙන්ටිමීටර් 50-65ක් පමණ වෙනවා. ආහාර බම්බු කොළ පළතුරු කුඩා කෘමීන්. ජීවිත කාලය අවුරුදු 8-15ත් අතර කාලයක්. විශේෂ ලක්ෂණ රතු දුම්බුරු පාට ලෝම් දිගු වලිගය ශීතලෙන් ආරක්ෂාවට උපකාරී වෙනවා. ගස් මත ඉතා දක්ෂ ලෙස නැගීමට පුළුවන්. බළලා සහ වලහා අතර මිශ්‍ර පෙනුමක් තියෙනවා. ඇයි වන්දවීමේ තර්ජනයට ලක්වෙලා තියෙන්නේ? වනාන්තර විනාශය, දේශගුණික වෙනස්වීම්, ආහාර වන බම්බූ වනාන්තර අඩුවීම. අංක 5. සුමාත්‍රන් ඔරන්ගුටැන් කියන්නේ ලෝකයේ ඉතාමත් බුද්ධිමත් සහ දුර්ලභ වානර විශේෂයක්. මේ සත්වයා ජීවත් වෙන්නේ ප්‍රධාන වශයෙන් ඉන්ඩොනීෂියාහි තිබෙන සුමාත්‍රා දූපතේ වැසි වනාන්තරවලයි. සුමාත්‍රන් ඔරන්ගුටැන්ගේ විශේෂ තොරතුරු විද්‍යාත්මක නාමය පොංගෝ අබෙලී. වර්ගය ඔරන්ගුටැන්. මානවයාට සමීප වානර විශේෂයක්. බර කිලෝ 30-90ත් අතර. උස මීටර් 1.2ත් 1.5ක් පමණ. ආහාර පළතුරු කොළ මී පැණි කෘමීන් විශේෂ ලක්ෂණ. දිගු තැම්බිලි පැහැති රෝම ඉතා දිගු අත් ඇති නිසා ගස් අතර පහසුවෙන් ගමන් කරනවා. මිනිසුන් වගේ මෙවලම් භාවිතා කරන්නත් පුළුවන් ඉතා බුද්ධිමත් සහ සමාජශීලී සත්වයෙක් ඇයි. සුමාත්‍රන් ඔරන්ගුටැන් කියන්නේ ගස් මත
ජීවත් වෙන ලෝකයේ විශාලතම සත්වයන්ගෙන් එකක්. ඔවුන්ගේ DNA මිනිසුන්ගේ DNA වලට ඉතා සමීප නිසා මේ සත්වයා මිනිසාගේ සමීප ඥාතියා ලෙසත් හඳුන්වනවා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා අපේ YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.